අයිබෝවන් ඉතින් අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ඔයාලා කොහොමද මේ කොළඹ කොටස් වෙළඳ පොලේ එක කොටසක වැලියු එක. ඒ කියන්නේ මේකේ වටිනාකම සහ ඒකේ ඇත්ත වටිනාකම දෙකක් තියෙනවා. ඒ කියන්නේ දැන් යන මිල සහ වටිනාකම කියලා ඔප්ෂන් දෙකක් තියෙනවා. ඒතකොට මිල කියන්නේ මේකේ දැන් ඕන මිලකට මේවා අප් වෙන්න පුළුවන්, ඩවුන් වෙන්න පුළුවන්. ඒවා ඔයාලා දන්නවනේ. ඒ කියන්නේ දැන් ඔයාලට මේ ස්ක්‍රීන් එකේ පේනවා. දැන් මේකේ මිල වෙන්නේ මේ චෙවරෝන් ලුබ්රිකන්ස්ලාගේ 180ක් තමයි දැන් මිල වෙන්නේ. ඊයේ තිබිලා තියෙන්නේ 180යි 725ක් තිබිලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මේකේ මිල. නමුත් මේකේ ඇත්ත වටිනාකමක් තියෙනවනේ. ඒ කියන්නේ ඇත්තටම මේකේ මිල ඒ කියන්නේ මේක ෂෙයා එකකට මේකෙන් ලබන ලාභය අනුව මේකේ එක කොටසක වටිනාකම මෙච්චරයි කියලා වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකම වැඩි වෙන්න තමයි මිල වැඩි වෙන්නේ. එහෙම නැත්නම් බොරුවට මේකේ මිල වැඩි වෙන්නත් පුළුවන්. ඒක ඔයාලට තේරෙනවා ඇතිනේ. ඒ කියන්නේ මොනවහරි නිවුස් එකක් හින්දා එහෙම නැත්තම් මොනවහරි ආර්ථික තත්ත්ව වෙනස් වීමක් හින්දා ඒවට වෙන වටිනාකමක් හම්බෙලා මිල වැඩි වෙන්න පුළුවන්. නමුත් ඒවා తాවකාලිකයි. නමුත් මේක ඇත්ත මිලක් තියනවානේ. ඒ කියන්නේ ඇත්ත ෂෙයා එකකට එන වැලියු එකක් තියෙනවා. ඒ වැලියු එක ඔයාලා කොහොමද හොයාගන්නේ කියලා තමයි කතා කරන්නේ. මේ වැලියු එක හොයාගන්න ඔප්ෂන් ගොඩක් තියෙනවා. දැන් මම මේ නිකන් එක කම්පැනි එකක් සිලෙක්ට් කරගත්තේ. ඔයාලට අනිත් හැම එකෙම මේවත් හොයාගන්න පුළුවන්. මේ විදිහට CSC වෙබ්සයිට් එකට ගිහලා ඔයාලට අවශ්‍ය කම්පැනි එක සිලෙක්ට් කරලා ඒකේ මෙන්න මෙතන තියෙනවා ෆයිනෑන්ෂියල් කියලා. මෙන්න මෙතනට ආවෙන් පස්සේ ඒගොල්ලෝගේ රිපෝට්ස් බලා ගන්න පුළුවන්. ඒගොල්ලෝගේ ප්‍රොෆිට් එක ගැන, ලොස් එක ගැන ඒගොල්ලෝ අවුරුද්දක් පාසා එහෙම නැත්නම් කාර්තුවකට සැරයක් ඒ රිපෝට්ස් එහෙම ඒගොල්ලෝ දෙනවා එළියට. දැන් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් අප්ලෝඩඩ් ඩේට් කියලා තියෙනවා. මෙතනදී මේ 5 වෙනිදා තමයි අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් ඇනුවල් රිපෝට් කියලා තියෙන්නේ මේ 5 වෙනිදා අප්ලෝඩ් කරලා තියෙන්නේ මොන දවසේකද කියලා අපි බලමු. ඒ කියන්නේ මොන අවුරුද්ද කියලා. පහුගිය අවුරුද්දට කවද ඉඳන් කවද වෙනකන්ද කියලා ඔයාලට බලා ගන්න පුළුවන් වේවි. ඒකේ ලින්ක් එක උඩ ක්ලික් කරපුවම ඔයාලට මේ විදිහට PDF එකක් තමයි ඕපන් වෙනවා බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකෙදි ඊට කලින් ඇනුවල් රිපෝට් එක තිබිලා තියෙන්නේ 2024 මේ 6 වෙනිදා හරියටම අවුරුද්දකින් දාලා තියෙනවා. ඒතකොට මේකේ කාර්තුව මේ තියෙන්නේ කාර්තුව රිපෝට් එකේ තියෙන ජූලි 30 ඇවිත් තියෙන ජූලි 30 ඇවිල්ලා තියෙන ඇත්තේ ඊට මාස 3කට කලින් එකක්. ඉතින් අපි බලමු ඒවෙත් කවද ඉඳන් කවද වෙනකද තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලට PDF එක බලා ගන්න පුළුවන් ඉන්නේ. අනිත් කම්පැනි වලස් ඒ විදිහටම තමයි තියෙන්නේ. මේකෙදි මේ අපි දැක්කේ මේ 30නේ. මේ 30 වුණාට මේ 30 මේ වෙන්න ඇති මේකේ අවුරුද්ද එන්ඩ් වෙන්නේ. මේකේ අවුරුද්දට කලින් එන්ඩලා මේගොල්ලෝ හදද්දී කාලයක් අරගෙනනේ හදන්නේ. මේ පහුගිය අවුරුද්දට රිපෝට් එක තමයි ඒගොල්ලෝ හදන්නේ. මේ 30 මේගොල්ලෝ රිලීස් කළාට මේක වෙන දිනයකට තමයි මේකේ අවුරුද්ද එන්ඩ් වෙනවා ඇත්තේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ඒගොල්ලෝගේ විෂන් එක. එතකොට ඒගොල්ලෝගේ විස්තර ඒගොල්ලෝගේ ඉන්න මැනේජ්මන්ට් ඩිරෙක්ටර්ස්ලා ගැන එහෙම මේකේ විස්තර ඒගොල්ලෝ කියලා තියෙනවා. මෙන්න මේ විදිහට මේකේ නම් පිටු තියෙනවා 144ක් ඔයාලට බලා ගන්න පුළුවන් වේවි. ඉතින් අපි බලමු මේක පල්ලෙහාට ස්ක්‍රෝල් ඩවුන් කරලා කොහොමද මේකෙන් මේ ඇනුවල් රිපෝට් එකෙන් ඔයාලා කොටසක වටිනාකම හොයන්නේ කියලා. ඉතින් මේ ඇනුවල් රිපෝට් එකෙන් වගේම අර ක්වාටර් රිපෝට් එකනොත් ඔයාලට ඒවා බලා ගන්න හැකියාවක් තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ විදිහටම තමයි ඒවෙත් කරන්න තියෙන්නේ. ඉතින් මේ රෙවෙනියු එක ප්‍රොෆිට් ආෆ්ටර් ටැක්ස් ඒවා එහෙම මේකේ තියෙනවා. එතකොට ලික්විඩ් වර්කින් කැපිටල් මේ විදිහට තියෙනවා. දැන් මේකේ chart එකක් විදිහට තමයි සාමාන්‍යයෙන් අනිත් කම්පැනිස් වල තියෙන්නේ. දැන් මේ තියෙන ඒවාට බලා ගන්න පුළුවන් ඒගොල්ලෝ මීටින්ස් වලට සම්බන්ධ වෙච්ච කට්ටිය මේවා තියෙනවා. මේ විදිහට ඔයාලට පල්ලෙහාට ස්ක්‍රෝල් ඩවුන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් මේ PDF එක ඕපන් වුණාම මෙතනදී ඒවා සර්ච් කරලා ගන්නත් පුළුවන්. ඉතින් මේගොල්ලොන්ගේ අවුරුද්ද ඉවර වෙලා තියෙන්නේ මේ කලින් අවුරුද්දක 2024 දෙසැම්බර් 31ට තමයි ඉවර වෙනවා ඇත්තේ. ඒ කියන්නේ දැන් මෙහෙනම් මේකෙත් 2024 දෙසැම්බර් 31 ඉවර වෙච්ච එක මාස 5කට පස්සේ තමයි ඒගොල්ලොන්ගේ ඇනුවල් රිපෝට් එක ඒගොල්ලෝ දාලා තියෙන්නේ. මේගොල්ලොන්ගේ ඩිවිඩන්ඩ් දීපු එක මේ තියෙන වල බලා ගන්න පුළුවන්. ෆස්ට් ඉන් ටර්ම් එක ෂෙයා එකට 4 ගානේ, ඊළඟ 3 ගානේ, තර්ඩ් ඉන් ටර්ම් එක ඒගොල්ලෝ රුපියල් 8 ගානේ දීලා තියෙනවා. බලමු හරියටම මේ තියෙන්නේ මෙන්න මෙතන තියෙන ස්ටේට්මන්ට් ඔෆ් ෆයිනල් පොසිෂන් කියලා. මේකේදී ඔයාලට බලා ගන්න පුළුවන් ඒගොල්ලෝගේ ඇසට් එක ටෝටල් ඇසට් එක තියෙනවා. මේ විදිහට ඒගොල්ලෝ ගණන් කරලා තියෙනවා. ඒක රයිට් ඔෆ් යූස් ඇසට්, ට්‍රේඩ් ඇන්ඩ් අදර් රිසිවබල්
කරන්ට් ඇසට් එක තියෙනවා. එතකොට ටෝටල් ඇසට් එක මේ විදිහට තියෙනවා. මේ 2024 සහ 2023 දෙක තියෙන. දැන් මේකේ පහුගිය අවුරුද්දට හදලා තියෙන්නේ 2025 අවුරුද්දට නෙමෙයි මේගොල්ලෝ හදලා තියෙන්නේ 2024 අවුරුද්දේ වෙච්ච විස්තර ටික තමයි මේකේ තියෙන්නේ. ඉක්විටි සහ and liabilities තියෙනවා. මේ විදිහට ස්ටේට් කැපිටල් ඒ ඔක්කොම අයින් කරලා අන්තිමට ඒගොල්ලෝගේ ටෝටල් ලයිබිලිටීස් ටික තියෙනවා. ඒ වගේම ටෝටල් ඉක්විටි and liabilities ටිකක් තියෙනවා. ඒ ටික තියෙනවා. ඊට පස්සේ මේ විදිහට පල්ලෙහාට ආපුවම ඉන්කම් ස්ටේට්මන්ට් එකේ වල මේගොල්ලෝගේ සම්පූර්ණ ප්‍රොෆිට් එක 2024 සහ 2023 ටික බලා ගන්න පුළුවන්. 2023ට වඩා 2024 මේගොල්ලෝගේ වැඩි වෙලා තියෙනවා වඩා බලා ගන්නත් පුළුවන්. එතකොට මේකෙදි තියෙනවා මේ එක ෂෙයාරයකට ඒ කියන්නේ දැන් ඒගොල්ලෝ කොටස් වලට පොලේ දීලා තියෙන ඒ කියන්නේ රිලීස් කරපු ෂෙයාර්ස් ප්‍රමාණයක් තියෙනවානේ. මේගොල්ලෝ හොයපු මේ අවුරුද්දට හොයපු ප්‍රොෆිට් එක අනුව මේ ෂෙයාර්ස් ගානින් මේ ප්‍රොෆිට් එක බෙදුවොත් එහෙම එක ප්‍රොෆිට් එක ෂෙයාරයකට රුපියල් 16ක් 2024 අවුරුද්දේ හොයලා තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ ප්‍රොෆිට් එක ඒගොල්ලෝගේ මේ තියෙන මෙතන තියෙන්නේ. මෙන්න මේ ප්‍රොෆිට් එක ඒගොල්ලෝගේ ෂෙයාර්ස් ප්‍රමාණයෙන් බෙදුවොත් එහෙම එක ෂෙයාරයකට රුපියල් 16 ගානේ ඒගොල්ලන්ට හම්බෙලා තියෙනවා අවුරුද්දට. ඉතින් ඒගොල්ලෝ ඊට කලින් ඔයාලා දකින්න ඇති ඩිවිඩන්ඩ් එහෙමත් දීලා තිබ්බා. එකකට රුපියල් 8 ගාන දීලා තිබ්බා. ඒ කියන්නේ කොටස් තුනක වශයෙන් එහෙම දීලා තිබ්බා. ඉතින් අන්න ඒ විදිහට ඒගොල්ලොන්ගේ එක ෂෙයාරයකට එයාලා හොයපු ගාන ඔයාලට මෙතනින් බලන්න පුළුවන්. ඉතින් ඒ වගේම මෙන්න මෙතනට ආපුවාම එයාලගේ other income එක total income of the year ඒ ටික මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන equity changes එක තියෙනවා. මෙතනදී profit of the year තියෙනවා. balance එක තියෙනවා 2024 පටන් ගත්තේ තිබ්බ balance එක තියෙනවා. 2024 profit එක තියෙනවා. එතකොට ඒ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මෙතනදී dividend ගෙවපු මුදල් ප්‍රමාණය මෙතනින් තියෙනවා ඔයාලට බලා ගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තියෙන. එතකොට මේ cash flow එක මේ තියෙන්නේ. එතකොට අපි බලමු cash flow එකේ නම් මෙතනදී අපිට ඉන්ට්‍රෙස්ට් පේඩ් කරපු ඒවා cash generate from operation එක එක ඒවාෙන් අර ඒගොල්ලෝ මුදල් ගලාවගෙන ආපු මුදල් ඒගොල්ලෝ කම්පැනියට ගලාගෙන ආපු ආකාරය තමයි ඒකෙදි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට මේ විස්තර ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි හරියටම මේක හොයාගන්න ඕනේ මේගොල්ලෝගේ සමහර රිපෝට් ඒ කියන්නේ සමහර කම්පැනි වල රිපෝට්ස් වල කෙලින්ම තියෙනවා net value per share කියලා ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. එතකොට ඒගොල්ලෝගේ ෂෙයාර් එක වටිනාකම මෙච්චරයි කියලා මේ අවුරුද්ද ඉවර වෙද්දී ඒගොල්ලෝ දාලා තියෙනවා. ඉතින් අපි බලමු ඒක තියනවාද කියලා මේකෙදි. ඉතින් ඔයාලට මෙතනිනුත් දැන් වෙනම earning per share කියලා තියෙනවා dividend කියලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ෂෙයාර් එක වටිනාකම අපිට මෙතනදී බලා ගන්න විදිහක් නැහැ තාම. 2023 ෂෙයාර් එකට ඒගොල්ලෝ රුපියල් 15ක් හොයලා දීලා තිනවා. 2024 ෂෙයාර් එකට රුපියල් 16ක් ඒගොල්ලෝ හොයලා තිනවා. ඩිවිඩන්ඩ් විදිහට මෙන්න මෙච්චර මුදල් ප්‍රමාණය. 2023 ගෙවුවා වගේ 3 ගුණයක විතර මුදලක් දෙගුණයකට වැඩි මුදලක් ඒගොල්ලෝ ගෙවලා තියෙනවා. ඉතින් මෙන්න මේකේ අනිත් පැත්තට තියෙන ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ටික මෙන්න මේ හරිය තියෙන්න ඕනේ ඒගොල්ලොන්ගේ net value per share කියන ඔප්ෂන් එක අපි බලමු. ඉතින් ඒ වගේම ඔයාලට පුළුවන් මේකේ මේගොල්ලෝගේ මේ තියෙනවානේ ගනුදෙනු වෙච්ච ආකාරය මේගොල්ලොන්ගේ ඉන්කම් එක ඉවනවෙන්ද ලයිබිලිටීස් මොනවද ඉක්විටි මොනවද කියලා ඒ ටික ඔක්කොම එකතු කරලා ඔයාලට දැන් දන්නවනේ සූත්‍රයක් තියෙනවානේ ඔයාලා වත්කම්
වත්කම් සමානයි වගකීම් දන්න හිමිකම්. ඉතින් එතකොට කියන්නේ ඇසට් සමානයි liabilities plus equity. එතකොට ඔයාලට මේකෙදි කම්පැනි එකේ ඇසට් එක සම්පූර්ණයෙන්ම හොයාගෙන ඒ ඇසට් එකෙන් ෂෙයාර්ස් ගාන බෙදලා බලුවොත් එහෙම ඔයාට සාමාන්‍යයෙන් හොයාගන්න පුළුවන් වෙනවා මේකක වැලියු එක ඔයාට ගන්න. කියන්නේ ඔයා ගන්නේ හරි ප්‍රයිස් එකකින්ද කියලා. සාමාන්‍යයෙන් මේක වටිනාකමක් තියේදී ඉස්සරහට තව වැඩි වෙන්න පුළුවන්. දැන් තියෙන්නේ ඕවර් වැලියු කියන්නේ ඕවර් බ්‍රෝඩ් ඒරියා එකකද කියලා එහෙම ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී මේ තියෙන net asset per share කියලා මෙන්න මෙතන net asset for share කියලා තියෙන 2024 රුපියල් 35ක් වගේ තමයි වෙලා තියෙන්නේ. net income turnover එක 17යි. earning per share එක 16යි. මේගොල්ලොන්ගේ net asset per share කියන එක දැන් මෙතන මේ තියෙන්නේ market value per share at දෙසැම්බර් 31 ඉවරෙද්දී රුපියල් 160 තිබිලා තියෙනවා. මේ කියන්නේ 2024 මං හිතන්නේ 24 2024 දෙසැම්බර් 31 වෙනකොට 160 තිබිලා තියෙන. දැන් 2025 ඔක්තෝබර් යන්නේ. එතකොට 180ක් වෙලා තියෙනවා. එතකොට ඔයාට මෙතන net asset per share කියලා තියෙනවා. මේ share එකකට මේගොල්ලොන්ගේ තියෙන වත්කම් ප්‍රමාණය. කියන්නේ දැන් මේ කම්පැනි මොකක් හරි හේතුවක් මත මොකක් හරි බංකොලොත් වෙලා හරි මොනවා හරි වුණොත් මේ ෂෙයාර්ස් ගත්ත හෝල්ඩර්ස්ලට මේගොල්ලෝ above සල්ලි රිටර්න් කරනවා නම් මේ මම තේරෙන විදිහට කියන්නේ රිටර්න් කරනවා නම් ඒගොල්ලන්ට රුපියල් 35 ගානේ තමයි ඔයාලට ගෙවන්න හැකියාවක් තියෙන්නේ මේගොල්ලන්ට එක ෂෙයාර් එකකට. ඒතකොට මේ 35 මේක නම් ඔයාලට ඔයාලා හදලා බලන්න ඕනේ. ඔයාලට මේකේදී උපයන ලාභය තියෙනවනේ මේගොල්ලෝගේ කොටස් ප්‍රමාණයෙන් බෙදුවාම තමයි price to earning ratio කියන එක හම්බෙන්නේ. earning per share කියන එක. ඉතින් ඒක ඒ විදිහට ගත්තයින් පස්සේ ඔයාලට බලන්න පුළුවන් බැරි වෙලාවත් මේක මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ඔයාලට කිව්වොත් ඔයා ගන්න ගාන අනුව ඔයා මේ ෂෙයාර් එකක් ගන්න ගාන අනුව ඔයාට මේකෙදී හදිස්සිය මොකක් හරි වුණොත් එහෙම ඔයාලට ගෙවන ගානත් එක්ක ඒ ගණන් පරතරේ ඔයා සංසන්දනය කරලා බලන්න ඕනේ. එතකොට ඔයාලට මේක ගත්තාම ප්‍රොෆිට් එකක් වෙයිද කොහොම වෙයිද කියලා බලන්න ඕනේ. මේක ඉස්සරහට තියෙන ගොඩක් විස්තර ටිකක් ඔයාලට පුළුවන් ඒක මම මේ වීඩියෝත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න මේ මේගොල්ලෝගේ මේ රිපෝට්ස් ටික අනිවාර්යෙන් හොඳට බලන්න. මේ අවුරුද්ද ප්‍රොෆිට් වලට ගිය අවුරුදු ලොස් වෙලා තියෙන්න පුළුවන්. එතකොට ටර්න්ಓවර් එක වෙනස් වෙන්න පුළුවන්. ෆයිනෑන්ස් ඉන්කම් එක මෙතනදී සම්පූර්ණ වැලියු ඇඩඩ් වෙලා තියෙන මේ අවුරුද්දේ කොහොමද? ඒ ටික එහෙම ඔයාලට බලා ගන්න පුළුවන්. ෂෙයා හෝල්ඩර්ස්ලාගේ ඉන්ෆර්මේෂන් ටික එහෙම බලන්න පුළුවන්. මේ තියෙන net asset per share, closing price per share, මේ තියෙන highest price during of the year, lowest price during of the year, public shareholdings 49ක් මේගොල්ලෝ දීලා තියෙනවා. එතකොට 51ක් ඒගොල්ලෝ ගාව තියෙන්නේ. එතකොට ෂෙයා හෝල්ඩර්ස්ලා 8314 දෙනෙක් ඉඳලා තියෙනවා මේ වෙනකොට. මේ විදිහට විස්තර තියෙනවා මේගොල්ලෝගේ. මාකට් වැලියු එක වැඩි වෙච්ච ආකාරය මේ තියෙන්නේ. 200ට 267ට මේ විදිහට ගිහින් තියෙනවා. ක්ලෝසින් ප්‍රයිස් එහෙම ඔයාලට. ඉතින් මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් මේ රිපෝට් හැම එකේම බලන්න ඔයාලා කම්පැනි එකක් ගන්න කලින් අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් වීඩියෝ එක හොඳ ලයික් කරන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉස්සරහට ගොඩක් වටින වීඩියෝස් ටිකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි තුන් හැමෝටම සුබ දවසක්.